පේපර් තියරි අරගෙන මේ පාර රිවිෂන් එකේ අපි තේමා පාඩේ විදියට අරගෙන තියෙනවා පේපර් තියරි අරගලය කියලා එකක්. මොකක්ද මේ පේපර් තියරි අරගලය? මේක ගේන්නේ ඇත්තටම හේතුව තමයි අපේ ළමයෙක්ට රිවිෂන් පන්තියට ඇවිල්ලත් පේපරයක් දුන්නම ඒ පේපරේ ලියන්න තියරිය නැහැ. හරි තියරියක් නැති නිසා පේපර් වලට ලියා ගන්න බෑ. මේ නිසා ළමයි පේපර් ලියන එක මගහරිනවා. මොකද හේතුව තියරි නැති නිසා. හැබැයි තියරි හදාගෙන පේපර් ලියනවා කියලා හිටියොත් ලියන්න පේපර් ලියන්න තියරිය හැදෙනකොට කාලේ ගිහිල්ලා ඉවරයි. මොකද රිවිෂන් එකට හරියටම තව මාස තියෙන්නේ 8යි විභාගෙට හරියටම මාස 8යි තියෙන්නේ 20යි 20යි රිවිෂන් එක ළමයිට. ඉතින් විභාගෙ ඉවර කරපු ළමයෙක්ට උනත් තියරි නැත්තම් අපි මේ පාර රිවිෂන් එකේ තියරියත් හදාගෙන තියරි ටිකත් ආයෙත් අලුතින් මතක් කරගෙන විභාගෙට සූදානම් කරන්න හොඳම වැඩපිළිවෙලක් හදලා තියෙනවා. තියරි නැති ළමයින්ට පේපර් තියරි අරගලයට මුහුණ දෙන්න අපි ඔයාලව සූදානම් කරනවා. එහෙනම් බදාදා ඉඳලා 26 රිවිෂන් එකට නිව්සිට් එක. අපි ඔයාලව ලෙස්ටි කරන එක්සෑම් එකට තියරි පේපර් දෙකම හොඳම වැඩපිළිවෙලක්. එහෙනම් හැමෝටම